වෙල්කම් බෑක් නිපුන් පුතා YouTube channel එකට සාදරයෙන් පිළිගන්න. ඉතින් අද අපි රැයට කන්න යන්නේ මහියංගනේ ප්‍රදේශයට ආවේනික කෑමක්. දැන් ඒක මම හදපුවම පෙන්නන්න හදන ගමන් තියෙන්නේ. දැන් අපි මේකට දාන්න පරිප්පු හොද්ද තමයි හදන්න යන්නේ. මේ තියෙන්නේ අපේ ගෙවත්තෙන් ඉලාගත්ත තම්පලා. ඉතින් අද රැයට මේ නිපුන් පුතාට මේ හදලා දෙන්න යන්නේ මෙන්න මේ තම්පලා. ඉතින් අපි මේ ඒ ටික පොඩියට කපා ගමු. මුලින්ම මේ විදිහට හීන් තීරුවට මේ කොළ ටික ලියා ගන්නවා. ඉතින් දැන් අපි මේ තම්පලා එකට අම්මිරිස් පොල් ලූණු දාලා තියෙන්නේ. දැන් අපි හදන්නේ ඒක හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ හොඳට කලවම් කරගන්න විදිය. ඉතින් එක දෙයක් කියන්න අමතකුණානේ. ඔන්න ලුණු ස්වල්පයකුත් එකතු කරගෙන දැන් හොඳට අපි මේක කලවම් කරගන්නවා. මේ පේන්නේ අනිත් ලිපේ බිත්තර තැම්බෙන විදිය. බිත්තර හොද්දකුත් හදන්න තමයි හදන්නේ. ඔන්න දැන් අපි මැල්ලුම් එක තෙල් දාන්නයි හදන්නේ. දැන් ඒක හොඳට කවලම් කරගන්නවා හැන්දක් භාවිතයෙන්. ඉතින් අපි චුට්ට ගින්දර එකතු කරගන්න ඕනේ. සුවඳකුත් මෙහාට එනවා. ඉතින් ඔන්න දැන් අපි බිත්තර හොද්දට බිත්තර සුද්ධ කරගන්නයි හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි බිත්තර සුද්ධ කරගන්නේ. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ ඔයාලට පේන්නේ තලප හැඳි ගන්න විදිහ. ඉතින් අපි දැන් හදන්නේ තලප හදාගන්න තමයි. මේ පේන්නේ ඔයාලට ඒ තලප හදාගන්න විදිය. ඉතින් මේ තලප හදලා තියෙන්නේ කුරක්කන් පිටි වලින්. ඉතින් අපේ අම්මි තමයි අද තලප හදන්නේ. ඉතින් මේ අපේ හේනෙම්ම ගත්ත කුරක්කන් වලින් තමයි අපි මේ තලප අද හදන්නේ. සුවඳකුත් එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට try කරලා බලන්න. ඉතින් ඔයාලා try කරලා බලන්න. YouTube channel එක subscribe කරපු නැති අය subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව තවත් මේ වගේ වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්.